මෙතනදී පළවෙනි කාරණේ මම ඔබට කාරණා හතරක් පිළිබඳව පැහැදිලි කරනවා. මේ වෙලාවේ කාරණා හතරක් පිළිබඳව පැහැදිලි කරනවා. ජරා මරණංච පජානාති, ජරා මරණ සමුදයංච පජානාති, ජරා මරණ නිරෝධංච පජානාති, ජරා මරණ නිරෝධගාමිනී පටිපදානංච පජානාති. ඕකෙන් පළවෙනි කාරණේ තමයි ජරා මරණංච පජානාති කියලා කියන්නේ. ඇයි මේ ටික අපි විස්තර කරන්නේ? එත්තාවතාපිකෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති, එපමණකින්ම ආයුෂ්මතුනි ඔහුගේ සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙනවා. අපි මේ ටික විස්තර කරන්නේ සම්මා දිට්ඨිය කියන සංකල්පය ඇති කර ගැනීම පිණිස. ඒකට අදාළව පළවෙනිම අපි ඇති කර ගන්න ඕන, අපි දැනගන්න ඕන ජරා මරණ කියන්නේ මොකක්ද කියලා. ජරා මරණ කියලා කියන්නේ පින්වත්නි ඒ සත්ව ලෝකවල සත්ව ලෝක කියලා කියන්නේ දිව්‍ය ලෝකේ වෙන්න පුළුවන්, මනුෂ්‍ය ලෝකේ වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකේ වෙන්න පුළුවන්, ත්‍රිසං ලෝකේ වෙන්න පුළුවන් ඕනෑම තත්වයක්. සත්ව ලෝකවල ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය කැඩී යාමක්, බිඳී යාමක්, රැලි වැටීමක්, ගෙවී යෑමක්, ඉන්ද්‍රයන්ගේ මේරීමක් තියෙනවා නම් ආන්න ඒ తත්වයේ ජරාව කියලා කිව්වා. එතකොට කැඩී යාමක් කියලා කිව්වේ දත් එහෙම කැඩෙනවා. ඊළඟට පැසී යාමක් කිව්වේ කෙස් රැවුල් පැසෙනවා. ඊළඟට රැලි වැටීමක් කියලා කිව්වේ ඇඟ රැලි වැටෙනවා. ඊළඟට පින්වත්නි ගෙවී යෑමක් කියලා කිව්වේ ආයුෂ ආදී ගෙවිලා යනවා. තවත් බොහෝ දේවල් තියෙනවා. ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය මේරීමක් කියලා කියන්නේ මම ඔබට මතක් කළා ඇහි සුදෙන්න පුළුවන්, ධනිෂ්ඨික පාවිච්චි කරලා කාඩ්ලේජ් ගෙවුණා කියන්න පුළුවන්. මේ වගේ සියල්ලගේම තත්වෙට අපි කියන මොකද්ද? අපි කියනවා ජරාව කියලා කියනවා. ඒ ටික ගැටලුවක් නෑ නේද? පැහැදිලිනේ. ඊළඟට දෙවෙනි කාරණය, ඊළඟට ජරා මරණංච පජානාතිනේ. මරණය කියන එකත් අපි විස්තර කරලා ඊළඟ කොටසට අපි යමු. එතකොට මොකද්ද මේ මරණය කියලා කියන්නේ? මම අර මුලින් කිව්වේ පින්වත්නි අපි හිතාගෙන ඉන්නේ මරණය කියන්නේ අපි හෘද ස්පන්දනයෙන් අඩු වෙන එක, එහෙම නැත්නම් හෘද ස්පන්දනය නැති වෙන එක, එහෙම නැත්නම් හුස්ම වැටෙන එක නැති වෙන එක, එහෙම නැත්නම් ඇඟ සීතල වෙන එක, දරදඬු වෙන එක, කතා කරන්නේ නැති එක, ඒක තමයි මරණය කියලා ගොඩක් අය දකින්නේ. හරිද? හැබැයි බුදුදහමට අදාළව පින්වත්නි මරණය කියන සංකල්පය ඊට වැඩිය වෙනස්, සම්පූර්ණ වෙනස් සංකල්පයක්. මරණය කියන සංකල්පය. හොඳට අවබෝධ කරගන්න මේ වෙලාවේ ඔන්න ජරාව කියන එක ආය අමතක කරන්න එපා. ඒක ආය ඔබට මතකයක් තියෙන්න ඕන, අවබෝධයක් තියෙන්න ඕන. ඒ මතකය සහ අවබෝධය ඔබට මේ කාරණා කීපය මහා ශක්තිමත් ගමනකට මාර්ගෝපදේශකත්වයේ අනිවාර්යයෙන්ම සලසනවා. එතකොට මොකද්ද? කතමා චාවසෝ මරණං යා තේසං සත්තානං තම්මි සත්තනිකායේ චුති වචන භේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්ධානං භේදෝ කලේබරස්ස නික්කේපං ඉදං උච්චතාවසෝ මරණං ඉදංච මරණ ඉදං උච්චතාවසෝ ජරා මරණං. ඔන්න මේ සූත්‍රය තුලදී පැහැදිලි කරනවා කතමා චාවසෝ මරණං යා තේසං සත්තානං තම්මි සත්තනිකායේ චුති වචන භේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්ධානං භේදෝ කලේබරස්ස නික්කේපං ඉදං උච්චතාවසෝ මරණං. පින්වත්නි මරණය කියලා මෙතන අපි පැහැදිලිවම පැහැදිලි කරන්නේ මෙන්න මේ කාරණා කීපය. සත්ව ලෝකවල සත්වයන් තුල දැන් අර විස්තර කරපු මනුෂ්‍ය ලෝකේ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකේ වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකේ වෙන්න පුළුවන්, මේ ඕනෑම තත්වයක්. සත්ව ලෝකවල සත්වයන් තුල සත්ව ලෝකවල සත්වයන් තුල චුත වීමක් තියෙනවා නම් දැන් දිව්‍ය ලෝකේ නම් දෙවියන් මොකද්ද කරන්නේ? චුත වෙනවා. දිව්‍ය ලෝකේ දෙවියන් චුත වෙනවා. මනුෂ්‍ය ලෝකයේ අය වගේ නෙවෙයි. දිව්‍ය ලෝකේ සම්පූර්ණයෙන්ම හිටපු ගමන් අතුරුදහන් වෙලා යනවා. ඒක තමයි චුත වෙනවා කියලා පැහැදිලි කරන්නේ. එහෙම චුත වීමක් තියෙනවා නම් ඒකට කියනවා මරණය කියලා. ඊළඟට
බිඳී යාමක්. මේ අපේ තියෙන ඉන්ද්‍රයන් වල භේදෝ කියලා කියන්නේ බිඳී යාමක් තියෙනවා නම්. ඊළඟට විස්තර කරනවා අන්තරධානං අතුරුදහන් වීමක් තියෙනවා නම්. ඊළඟට මච්චු මරණං කාලක්‍රියා මරණයට පත්වීමක් කලුරිය කිරීමක් තියෙනවා නම්. කන්ධානං ભેදෝ ස්කන්ධයන්ගේ බිඳී යෑමක් තියෙනවා නම්. කලේබරස්ස නික්කේපෝ මෘත ශරීරය අතහැර දෑමක් තියෙනවා නම්. දැන් මනුෂ්‍ය ලෝකයේ තුල සිද්ධ වෙන්නේ මෘත ශරීරයේ අතහැර දාමක්. මනුෂ්‍ය ලෝකයේ තුල දැන් ওই දරාගෙන ඉන්න පංචස්කන්ධය ඔය දරාගෙන ඉන්න පංචස්කන්ධය පින්වත්නි මේ දරාගෙන ඉන්න පංචස්කන්ධයෙන් මම ඔබට මීට පෙර බොහොම සරලව විස්තර කරලා තියෙනවා විඥාණය කියන සංකල්පේ බැහැර වෙලා යනවා. ඊට පස්සේ මේ අර රූපං ජීරති මච්ඡානං නාමගොත්තං නජීරති කියලා කියනවනේ. පින්වත්නි රූපය ඔය දරාගෙන ඉන්න රූපයේ පින්වත්නි අපි ඔය දරාගෙන ඉන්න රූපයේ පින්වත්නි අපි දිරලා අතහැර දාලා යනවා. ඕක හොම්ම පහත්දලා මේ පොළවට පස් වෙලා එහෙම නැත්නම් අළු වෙලා ඕක ඔය දරාගෙන පංචස්කන්ධේ නැති වෙනවා. හැබැයි නාම ගොත්තං නජීරති. මොකද්ද වෙන්නේ? නාමය මොකද්ද වෙන්නේ? දිරන්නේ නැහැ. නාමය කියලා කිව්වේ මොකද්ද? ඔන්න නාම රූප විග්‍රහය. මම එක මාසයක් තුල කතා කළා. මොකද්ද නාම රූප කියලා කියන්නේ? මතක තියෙන්න ඕන. මොකද්ද? අන්න හරි. මොකද්ද නාම කියලා කියන්නේ? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා මනසිකාර. ආයෙ විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? පින්වත්නි මේ පංචස්කන්ධය ඔය ප්‍රභේද දෙකේ එකතුවක් තමයි තියෙන්නේ. මොකක්ද මේ දෙකට අපි කියනවා නාම රූප කියලා කියනවා. ඒතර නාම කියලා කියන්නේ මොකද්ද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා මනසිකාර. හරි නේද? එතකොට මේ දේවල් ටික පින්වත්නි මරණයත් එක්ක ඔහොම මැරිලා යන්නේ නැහැ. මේ පංචස්කන්ධයත් එක්ක ඔහොම දිරලා යන්නේ නැහැ ඒ ටික. ඒ ටිකට මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ ඔය කියන එක වරදවා තේරුම් ගන්න එපා. මේ තේරෙන්නම මේ කියලා දෙන්නේ. ඒ නිසා මේක වැරදි පැත්තට තේරුම් ගනීදෝ කියලා හරි බයෙන් ඉන්නේ මං. නිසා මේක වරදවා තේරුම් ගන්න එපා. මේක පින්වත්නි නැවත තැනක ආයේ ප්‍රතිසන්දියක් ගන්නවා. එතකොට මාතෘ කුසක් තුල හරි දැන් මේ අපි මේ පංචස්කන්ධය හැදිච්ච විදිය මම ඔබට මතක් කළා. හේතුඵල ධමයට අදාළව. කොහොමද පින්වත්නි මේ පංචස්කන්ධය හැදෙන්නේ? විඥානයාගේ බැස ගැනීමක් පවතිනවා. විඥානයේ මොන තැන්වලද බැසගන්නේ? කොහොමද බැසගන්නේ? විඥානය බැස ගන්නකොට සිද්ධි තුනක් බලනවා. ඒ ටික බලලා ඉවර වෙලා තමයි සුදුසු ස්ථානයක් තුල විඥානයාගේ බැස ගැනීම පවතින්නේ. පැහැදිලිද? එතකොට මෙහෙම හටගත්ත මේ පංචස්කන්ධයේ පින්වත්නි ක්ෂය වෙලා යනවා. ඒක බිඳිලා යනවා. ඒක මෘත ශරීරය අතහැර දානවා. ඒකට තමයි මරණය කියලා කියන්නේ. පැහැදිලිද? මේ තියෙන తত্ত্বය පින්වත්නි ඔය දරාගෙන ඉන්න తত্ত্বය පින්වත්නි අතහැර දානවා. ඒකට තමයි මරණය කියලා කියන්නේ. ඒ නිසා මේ දැන් මරුණයින් පස්සේ ඔබ හිතන්න එපා ඉවරයි. මරුණා කියලා නෑ. එහෙම ඉවර නෑ. ආයේ මොකද්ද වෙන්නේ? මේ දැන් ඉන්න මේ අම්මා අප්පච්චි මගේ පුතා මුණුබුරා මිනිබිරේ කියන తত্ত্বය පින්වත්නි අතහැර දාලා ආය සුදුසු තැන කියලා ප්‍රතිසන්දියක් අරගෙන මරණය කියන්නේ ඒකට. මේ දැන් ඉන්න ඔය ගෙදර තියෙනවනේ. දැන් ගත්ත උපාධි නම්බුනාම තනතුරු තානාන්තර තියෙනවනේ. දැන් ඔය ආශ්‍රය නිස්සරය කරන ඇත්තෝ ඉන්නවනේ. ඔය හැම දෙයක්ම අතහැරෙනවා. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා මනුෂ්‍ය ලෝකේ වෙන්න පුළුවන් වෙන යම් ලෝකයක වෙන්න පුළුවන්. ඒ ලෝක ගිහලා ආයෙත් උත්පත්තිය ලැබනවා. ඒ උත්පත්තිය ලැබෙන පුද්ගලයා පින්වත් ඒ ගිහිල්ලා ආයෙ උත්පත්තිය ලැබෙන වෙන කෙනෙක් නෙවෙයි. අලුත් කෙනෙක් නෙවෙයි ඒ උත්පත්තිය ලබන්නේ. මේ යන්නේ චක්‍රයක්නේ. මේ චක්‍රේ නොසිදී ඔහොම යනවා. කෙනෙක් මැරුණා කියලා කියන්නේ එතනින් එයා ඉවත් වුණා. ආයෙ ගිහිල්ලා තැනක ප්‍රතිසන්දියක් ගත්තා.
නැවත උත්පත්තියක් ගත්තා යා. ඒ උත්පත්ති ලැබුවෙන් පස්සේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට අදාළව ඒ උත්පත්ති ලැබුවට පස්සේ ඊට පස්සේ ඒ අදාළ ලෝකයට අදාළ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය ඊට පස්සේ තියෙනවා. දිව්‍ය ලෝකයේ ගියොත් එහෙම දෙවියන්ට අදාළ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය. දෙවියන්ද මැරෙනවා චුත වෙනවා. ඒ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය එහෙම තියෙනවා. ඒ අනිත්‍ය දුක්ඛ தත්ත්වය ඒක එහෙම තියෙනවා. ඊට පස්සේ පින්වත් මනුෂ්‍ය ලෝකේ වගේම තමයි. මේක එක එක දැන් අපි බඩ පිරෙනවා කියන එක සංකල්පයක්නේ. මොන කෑම දැම්මත් බඩ පිරෙනවා. පැහැදිලිද? ඒක රහ වෙනස් වෙන්න පුළුවන්. ආන් ඒ වගේ මනුෂ්‍ය ලෝකයේ තුල තියෙන తত্ত্বයට වැඩිය දිව්‍ය ලෝකයේ තුල තියෙන తত্ত্বය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මරණය කියලා කියන්නේ ඔය දරාගෙන ඉන්න මෘත ශරීරය අතහැර දානවා. ඔන්න ඒකට මේ සූත්‍රය තුලදී මෙන්න මේ වචන ටික පැහැදිලි කරනවා. චුත්ති භේදෝ අන්තර්ධානං මච්චු මරණා කන්ධානං භේදෝ කලේබරස්ස නික්කේපෝ. චුති කියලා කියන්නේ චුත වීමක් තියෙනවා නම් භේදෝ බිඳී යෑමක් තියෙනවා නම් අන්තර්දානං අතුරුදහන් වීමක් හරියට දිව්‍ය ලෝකේ දෙවියන්ගේ වගේ දෙවියන්ගේ මරණය අතුරුදහන් වීමක් අන්තර්දානං අතුරුදහමක් තියෙනවා නම් මච්චු මරණං කාලක්‍රියා මරණයටපත් වීමක් කලුරිය කිරීමක් තියෙනවා නම් කන්දානං බෙහෙදෝ ස්කන්ධයන්ගේ බිඳී යෑමක් තියෙනවා නම් කලේබරස්ස නික්කේපෝ මෘත ශරීරය අතහැර යෑමක් මනුෂ්‍ය ලෝකේ තිරිසන් ලෝකයේ වගේ මෘත ශරීරය අතහැර දාමක් තියෙනවා නම් ආන් ඒකට කියනවා අපි මොකද්ද මරණය කියලා පින්වත්නි විස්තර කරනවා. ඒ නිසා කෙනෙක් මරුණයින් පස්සේ සියල්ලම හමාරයි කියලා විශ්වාස කරන්න උත්සාහ කරන්න එපා පින්වත්නි. එහෙම වෙන්නේ නැහැ. නැවත තැනක ප්‍රතිසන්දියක් ගන්නවා. එතකොට ජරා මරණවල ස්වභාවය තුල දුකේ හටගැන්ම පින්වත්නි අවබෝධ කර ගන්න ඕන. එතකොට ඔබ මේ ජරාවේ සහ මරණයේ තියෙන යථාවාදී ස්වභාවය අවබෝධ කරගෙන පින්වත්නි මේ දුකේ හටගත් ස්වභාවය අවබෝධ කරගෙන පින්වත්නි අනේ මෙහෙම නේද මේ මනුෂ්‍ය ලෝකේ උනත් බ්‍රහ්ම ලෝකේ උනත් තිරිසන් ලෝකේ උනත් මේ හැම තැනකදීම ජරාව පවතිනවා නේද? මේ ජරාව මේ සංසාර ගමන ඇවිදින ගමන තුළදී ජරාව පොදුයි පින්වත්නි. ඕනෑම භවයක මරණය පොදුයි පින්වත්නි. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම මේ පිළිකුල් සහගත දෙයක් විදියට දකින තාක්කල් සම්මාදිට්ඨිය ඔබට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ මනුෂ්‍ය ලෝකේ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකේ වෙන්න පුළුවන්, තිරිසන් ලෝකේ වෙන්න පුළුවන් මෘත ශරීරය අතහැර දෑමක් අතුරුදහන් වීමක් බිඳී යෑමක් පවතිනවා පින්වත්නි මේ ස්වභාවය අවබෝධ කරගන්න. ඒකයි අපි නිවන් දකින්න ඕන කියලා කතා කරන්නේ. මොන තත්ත්වේ වුණත් දැන් ඔබට ඔබේ මුණුබුරා මිනිබිරිය හදාගන්න වඩාගන්න කොච්චර උත්සාහයක් මහන්සියක් දරනවද? ඔබේ දුව පුතා හදාගන්න කොච්චර උත්සාහයක් මහන්සියක් දරන්න ඇත්ද? ගෙවල් දොරවල් හදා වඩා ගන්න කොච්චර උත්සාහයක් මහන්සියක් දරන්න ඇත්ද? ඒ සියල්ල අනිත්‍ය වෙලා යනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් කමන්නේ අනිත්‍ය වෙලා ගියාට ඒව වැඩක් නෑ නේ කියලා. දැන් විවාහ ජීවිතය අප්‍රිය වෙන්න පුළුවන්. දැන් දූපතුන් ඔබට එපා වෙන්න පුළුවන්. දැන් තියෙන යාහන වාහන එපා වෙන්න පුළුවන්. හැබැයි මේ ජීවිත කාලෙම ඔබ උත්සාහ කරේ උනන්දු උනේ අපි ඔය ගෙවල් දොරවල් හදාගන්න. ඔය දූපතුන් හදාගන්න. ජීවිතේ සම්පූර්ණයෙන්ම කැපකලේ සියල්ලට. ඒ සියල්ල අද එපා උනේ සියල්ල භුක්ති විඳලා පස්සේ වයස ඔක්කොම ගියාට පස්සේ ඒ නිසා සංසාරේ පින්වත්නි බලන්න අපේ මායයට අහු වෙන එක් ක්‍රමවේද ඒවට අහු වුණායින් පස්සේ ඒ පස්සේ හඹාගෙන යනවා මිසක එතනින් ඉවත් වෙන්න ඕන කියන සංකල්පයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණේ මං හිතන්නේ ඔබට අවබෝධ වෙයි. මතක හිටි මොනවා හරි ගැටලුවක් ඔය කාරණා දෙකේ දැන් විස්තර කරපු ඔය කාරණා දෙකේ තුලදී පින්වත්නි තියෙනවාද? එහෙම නැත්නම් ඊළඟ කොටසට අපිට යන්න පුළුවන් කමක් තියෙන මේ தত্ত্বය කාම ලෝකවලටත් පොදුයි. ජරා මරණ தত্ত্বය කාම ලෝකයටත් පොදුයි, රූප ලෝකයටත් පොදුයි, අරූප ලෝකවලටත් පොදුයි පින්වත්නි. ඔය හැම தত্ত্වයකම තියෙන්නේ ඔය தত্ত্වය තමයි. ඒ తত্ত্বය අපි අවබෝධ කරගත්තොත් තමයි සම්මා දිට්ඨියක් පුද්ගලයාට ඇති වෙන්නේ. මරණය කියන එක
ඔය හැම තත්ත්වයකම පොදුයි. නිසා ඔය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇති වුණොත් තමයි පින්වත්නි අපි මේ ජීවිතය තුලදී සම්මාදිට්ඨික පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. දැන් මේක අවබෝධ නොකරගත්ත ඇත්තෝ කොහමද? මේක අවබෝධ නොකරගත්ත මිනිස්සු උත්සාහ කරනවා මිත්‍යා දෘෂ්ටික මට්ටමේ ඉන්න ඇත්තෝ උත්සාහ කරනවා පින්වත්නි මේ ජීවිතය තුලදී අමරණීය වෙන්න. දැන් මේ මරණය කියන එක පොදුවේ හැමෝටම උරුමයි කියන එක අවබෝධ නොකරගත්ත මිනිස්සු උත්සාහ කරනවා අමරණීය වෙන්න උත්සාහ කරනවා. දැන් මෑත කාලේ හිටපු අපි දන්න මේ ඊයේ පෙරේද නැති වෙච්ච කෙනෙක් මයිකල් ජැක්සන්. ඉතින් එතුමා ලොකු උත්සාහයක් ලෝකේ හොඳම රංගන ශිල්පියා විදිහටනේ හිටියේ එතුමා. එතුමා පින්වත්නි වකුගඩු අමාරුවක් හැදුනොත් එහෙම ඒ ඔක්කොම මිනිස්යන්ගේ පරීක්ෂා කරලා බලලා වකුගඩුවක් දෙන්න කෙනෙක් ඒ ළඟම ඉන්නවා. එයාට බත්ලටුප් ගෙවනවා. ඊළඟට ලේවල ප්‍රශ්නයක් ආවොත් ඒ ලේ වර්ගයේ තියෙන කෙනා ඒ ළඟම ඉන්නවා. ඕනෑම ඉන්ද්‍රියක් බද්ධ කළ හැකි ඉන්ද්‍රියක් මොනවා හරි තිබුණොත් එහෙම ඒ පුද්ගලයා ඒ ළඟ ඉන්නවා. ඕනම වෙලාවක ඒ ඉන්ද්‍රිය ඔහුගෙන් ගලවලා මේ පුද්ගලයාට හයි කරන්න තමයි තිබ්බේ. එතුමා වේදිකාවට නගින්න ඉස්සල්ලා ඒ වේදිකාව සමීපයේම විශේෂඥ වෛද්‍යවරු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ විශේෂඥ වෛද්‍යවරු සියල්ලම ඔහුව පරීක්ෂා කළ බැලුවට පස්සේ තමයි වේදිකාවට නගින්නේ. ඒ සියලු කරුණු කාරණා ඉන්ද්‍රියන් වෙනම මේ ශාරීරික අවයව බද්ධ කරන්න වෙනම ලේ දෙනවා නම් වෙනම විශේෂඥ වෛද්‍යවරු වෙනම කැම බීම ගත්තෙත් එහෙමයි. කැම බීම දැන් අපිට නම් ආද පරිප්පුද හදලා තියෙන අය නම් පරිප්පු නෑ. එතුමාගේ සම්පූර්ණ සතියට අදාළ දේවල් ටික වෛද්‍යවරු හදනවා. සම්දර මේ ටික මෙච්චර ප්‍රමාණයන් බත් මෙච්චරයි ඊළඟට ව්‍යංජන මෙච්චරයි ඒ ඔක්කොම ගානට හදනවා. ඒ හදලා තමයි එයාට කැම බීම ටික දෙන්නේ. මේ දැන් ටික කාලයක් එතුමා මැරිලා. අවුරුදු 59යි පින්වත්නි ජීවත් වෙන්නේ මැරිලා ගියා. 100 ගානක් ජීවත් වෙන තමයි සැලසුම තිබුණේ. 120ක් ජීවත් වෙන්න තමයි එතුමාගේ බලන්න මරණය කියන එක පින්වත්නි වළක්ව ගන්න බෑ. අද ඇමරිකාවේ අද මිනිස්සු මැරෙනවා. ඒකට කියනවා සුඛ මරණ සංකල්පය කියලා. විද්‍යාව තුළ විස්තර කරන සුඛ මරණ සංකල්පය. ඇයි මැරෙන්නේ මේ මරණය පිළිබඳව දෘෂ්ටිය පින්වත්නි. මිනිස්සු දැන් ඔබට අවුරුදු 60ක් නම් ඔබ කියනවා මම කෝටි මෙච්චරක් මන් දෙනවා කෝටි 20ක් මන් දෙනවා මං අද මැරෙනවා. හැබැයි අමරණීයත්වය හොයාගත්තට පස්සේ මට ආය පණ දෙන්න ඕන. ඔක්කොම ලෝයර්ස්ලා ළඟ නීතිවේදීන් ළඟ නීතිඥවරුන් ළඟ අස්සම් කරලා ඔක්කොම කරලා ඒ ආයතනට මුදල් ටික ගෙවලා ඒ ආයතනට ගිහිල්ලා ඒ පුද්ගලයා මැරෙනවා පින්වත්නි. ඇයි මැරෙන්නේ? යම් දවසකද නැවත පණ දීමට හොයාගන්නේ ආන්නේ හොයාගත්ත දවසට නැවත ශරීරයට පණ දෙන්න. එහෙම ආයතන ඕන තරම් තියෙනවා. එහෙම ශරීර ගබඩා කරලා ලක්ෂ ගණන් ශරීර ගබඩා කරලා තියෙනවා. මේ දැන් තියෙනවා. අදත් පුද්ගලෝ ඒ මට්ටම් වලට යනවා. එතකොට මේක පින්වත්නි හුදු සංකල්පයක්. සල්ලි වලට නිලයට බලයට පින්වත්නි මරණය ඉක්මවා යන්න බෑ. විද්‍යාව කොච්චර දියුණු වුණත් ඔය ක්ෂය වන ඉන්ද්‍රියන් ටික කලෙබරය වෙන බිඳී යන ඔය ඉන්ද්‍රියන් ටික පින්වත්නි පවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මතක තියාගන්න මොන දලය මොන බලය මොන මට්ටම් තිබුණත් කවදාකවත් පින්වත්නි ඔබට ඔය දරාගෙන ඉන්න පංචස්කන්ධයේ මරණයට පත්වීම කියන ධර්මතාවය ඉක්මවා යන්ට විද්‍යාවට තාක්ෂණයට ඔබට පුළුවන් නෑ. ඒ සඳහා වෙහෙසෙච්ච මහන්සි වෙච්ච අනන්ත අප්‍රමාණ චරිත මේ ලෝකයේ තුල ඉන්නවා. හැබැයි පින්වත්නි කිසි කෙනෙක් මරණය ඉක්මවා ගිය මිනිස්සු නෙවෙයි. අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධං වා කායේ කායානුපස්සින් විහෙරති. පින්වත්නි අජත්තං වා කායේ කායානුපස්සින් විහෙරති. තමා තුල ජරා මරණ කියන්නේ මම ජරා මරණය ඉක්මවා ගිහිල්ලා නෑ කියලා ඔබ අවබෝධ වෙන්න ඕන.
පැහැදිලිද? මම මේ ජරාව මම මේ වයසට යන එක ආයතනයන්ගේ බිඳී යෑමක් තියෙන එක මේ తত্ত্বය ඊළඟට මේක අතහැර දාන එක ක්ෂය වෙන එක මෘත ශරීරය අතහරින එක මම මේ කාරණය ඉක්මවා ගිහිල්ලා නැහැ අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති මම මේ කාරණ ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා අවබෝධ කරගන්න ඕන. මේ සම්මාදිට්ඨිය ඇතිවීම නම් ඔබ අවබෝධ කරගන්න ඕන ජරාව සහ මරණය ඔබ ඉක්මවා ගිහලා නැහැ පින්වත්නි. ඔබ මරණයටපත් වෙනවා. ඔබ ජරාවටපත් වෙනවා. ඒ తত্ত্বය ඔබ අවබෝධ කරගන්න ඕන. අනිත් පැත්තෙන් බහිද්ධං වා කායේ කායානුපස්සින් විහෙරති එළිය සමාජයේ තුල ඉන්න Tamanගේ පුතා එහෙම නැත්නම් අම්මා බිරිඳ ආදී කොටගත් ඒ කිසි කෙනෙක්ද බාහිර සමාජෙන කිසි කෙනෙක්ද බහිද්ධං වා කායේ කායානුපස්සින් විහෙරති එළියින් අයද ජරා මරණ දෙක පින්වත්නි ඉක්මවා ගිහිල්ලා නැහැ. පැහැදිලිද? එතකොට මම ජරා මරණ දෙක ඉක්මවා ගිහිල්ලත් නැහැ. එළිය සමාජයේ ඉන්න අය අම්මා අප්පච්චි දුව පුතා ආදී කොටගත් ඇත්තොත් ජරා මරණ තත්ත්වෙ ඉක්මවා ගිහිලා නැහැ. ඒ නිසා අපි හැමෝම මේ తত্ত্বය පින්වත්නි උරුම කරගෙන ඉන්නේ. මේ தത്വයට නැඹුරු කරගෙන ඉන්නේ. අපි ක්‍රම දෙකකින් දුක් විඳිනවා. එකක් තමයි කායික දුකක් අපිට ඇති වෙනවා. කායිකව අපි දුක් වේදනාවට අපිපත් වෙනවා. අනිත් එක තමයි මානසිකව අපි දුකට වේදනාවටපත් වෙනවා. මේ ලෝකයේ තුල ජීවත් වෙන අපි යම් ගැටලුවක් යම් ප්‍රශ්නයක් ආවහම එක්ක කායිකව අසනීප වෙන්න පුළුවන් යම් මට්ටමක් වෙන්න පුළුවන් කායික දුකක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් අපි දුක් විඳිනවා මානසික මට්ටමින් අපි දුක් විඳිනවා. එනිසා මතක තියාගන්න දැන් බුදුරජාණන් වහන්සේට ගල් පෙරළුවයින් පස්සේ දේවදත්ත හාමුදුරුවෝ පුංචි ගල් පතුරක් ඇවිල්ලා උන්වහන්සේගේ සිරිපතුලේ වදිනවා. ඒ සිරිපතුලේ වැදිලා උන්වහන්සේගෙන් ලේ ටිකක් පින්වත්නි එළියට එනවා. ඒ ශ්‍රී දේහයෙන් ලේ ටිකක් එළියට එන උන්වහන්සේට යම් වේදනාවක් දැනෙනවා පින්වත්නි. ඒ කායික වේදනාවක්. හැබැයි උන්වහන්සේට කිසිම මානසික වේදනාවක් නැහැ. මානසික ප්‍රශ්නයක් නැහැ උන්වහන්සේට. ඒ නිසා ඔබ පින්වත්නි දෙපැත්තකින් මේ වෙලාවේ බැට කනවා. කායිකවත් ඔබ බැට කනවා, මානසිකවත් ඔබ බැට කනවා. ඔබට යෝජනා කරන්නේ බාහිර සමාජයේ පිළිබඳව මේ මරණය, ජරාව කියන මේ දෙක පින්වත්නි ක්‍රියාත්මක වෙනවා. ඔබේ දරුවා නැති වුණයින් පස්සේ මේ දරාගෙන ඉන්න පංචස්කන්ධෙන් ඊට එහා ගිය දෙයක් ඔබට බලාපොරොත්තු වෙන්න බෑ. ඔබේ ළඟම කෙනා හිතවතා හිතවතිය මැරුණාට පස්සේ පින්වත්නි මේ පංචස්කන්ධයෙන් ඊට එහා ගිය දෙයක් මට ඔබට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා කායිකව සහ මානසිකව බිඳ වැටීම් වලට බෙහෙදනයන් වලට පින්වත්නි පත් වෙන්න එපා. මානසික ඔබ ශක්තිමත් වෙන්න ඕන. එතකොට එක පැත්තකින් විතරයි පින්වත්නි ඔබට දුකක් වේදනාවක් ඇති වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒකයි. නියම දෘෂ්ටියක් ඇති කරගත්ත කෙනෙක් විදිහට පින්වත්නි මේ පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්න. අපිට බාහිර සමාජයත් එක්ක ගැටීම් ඇති වෙන්න පුළුවන්. වෛද්‍යවරයාගේ අත්වැරදීම් නිසා තමයි මේ මරණය සිද්ධ වුණේ කියලා ඒකේ ඇත්තක් තියෙනවා. ඒ කියන කාරණේ ඇත්ත. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ දරාගෙන ඉන්න පංචස්කන්ධය ජරා මරණ දෙක උරුමයි. වෛද්‍යවරයා යම් හේතුවක් සාධකයක් නිසා මරණයට පත්වීමට බලපෑමක් වෙන්න ඇති. හැබැයි ඒ අවස්ථාව නොමැති වුණා නම් ඔය පංචස්කන්ධය මරණයට පත් වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම පත් වෙනවා. වෙන යම් දෙයක් කරේකට බලපානවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන මේ සම්මාදිට්ඨිය ජරා මරණ දෙක පැහැදිලි කරන අවස්ථාවේදී අපිට යම් යම් දේවල් මොනවා වුණත් මේ පංචස්කන්ධයේ ස්වභාවය එකයි. මිනිසු අපල කියලා කියයි. මිනිසු ග්‍රහාපල කියලා කියයි. මිනිසු අනිවින කොඩිවින අධිහූනියන් කියලා කියයි. හැබැයි කොහොම වුණත් මේ පංචස්කන්ධයේ යථා ස්වභාවය තමයි ඔය ජරා මරණ කියන දෙක. ඒ නිසා අපි මූලිකව ඒ කාරණය ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ. ඒ කාරණය ඊළඟට තව එක කාරණයක් තමයි ජාතිපච්චයා ජරා මරණං. ජාතිය ඇතිකල්හි ජරා මරණය ස්ථීර වශයෙන්ම සිද්ධ වෙනවා. මෙතනදී පින්වත්නි ජාති කියලා කියන්නේ මේ ප්‍රතිසන්දිගත තත්වය නෙවෙයි. මේ ධර්ම කාරණේ හොඳට අහගන්න.
මේ මෙතනදී ජාතිය කියලා කියන්නේ පින්වත්නි ප්‍රතිසන්දිගත තත්ත්වේ නෙවෙයි. දැන් අපි කියනවානේ විඥානපච්චයා නාම රූපං නාම රූපපච්චයා සලආයතනං. මෙතන විඥානයත් එක්කම අපි කියුවා අවිජ්ජාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඥානං විඥානපච්චයා නාම රූපං. විඥානයත් එක්ක නාම රූප කියන මේ ධර්මයන් හටගන්නවාය කියන කාරණය පින්වත්නි පැහැදිලි කරාට එතන ජාතිය නෙවෙයි මෙතන මේ සූත්‍රය තුළදී මේ දැන් පැහැදිලි කරන්නේ. මෙතන ජාතිය කියලා කියන්නේ උපන් తত্ত্বය. දැන් අතන ජාතිය කියලා කිව්වේ නාම රූපත් එක්ක විඥානයත් එක්ක මේ නාම රූප හැදලා මේක තමයි ජාතිය කියලා පැහැදිලි කරන්නේ. හැබැයි මෙතනදී පින්වත්නි පැහැදිලි කරන්නේ මේක බොහෝම හොඳට පැහැදිලි වෙන මහා නිධාන සූත්‍රය තුළදී. මහා නිධාන සූත්‍රය තුළදී පින්වත්නි පැහැදිලි කරනවා දේවත්තාය මනුස්සත්තාය භූතත්තාය කියලා. මේ මනුස්ස භාවය දේව භාවය ආදී පුද්ගල භාවයක් තමයි මෙතනදී මේ ජාතිය කියලා පැහැදිලි කරන්නේ. පැහැදිලිද මං කියන එක? ආය අහගන්න පින්වත්නි මහා නිධාන සූත්‍රය තුළදී බුදුහාඳුරෝ මේ කාරණේ පැහැදිලි කරනවා. මොකද්ද? දේවත්තාය මනුස්සත්තාය භූතත්තාය ආදී වශයෙන් පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේ ජරා මරණ කියන ස්වභාවය ජාති කියන ස්වභාවය දැන් මේ උත්පත්තිය ලැබපු කෙනා ස්ථීර වශයෙන්ම පින්වත්නි මරණයට පාත්‍ර වෙනවා. හරිද? එතකොට මෙතන ජාතිය කියලා විස්තර කරන්නේ අපි අර පැහැදිලි කරන විඥානපච්චා නාම රූපං ආදී වශයෙන් ඇතිවන ජාතිය පිළිසිඳ ගැනීම නෙවෙයි. මේ පැහැදිලි කරන්නේ දෙවියන්ටත් පොදුයි, මනුෂ්‍යයන්ටත් පොදුයි, භූතයන්ටත් පොදුයි. ආන්න ඒ සියලු වපසරියන් මනුෂ්‍ය දේව ආදී කොටගත් සියලු වපසරියන් වල తත්වය තමයි මේ සූත්‍රය තුළදී පැහැදිලි කරන්නේ. ඒ නිසා වර්ධවා තේරුම් ගන්න එපා මෙතන ජාතිය කියලා කියන්නේ මනුෂ්‍ය ජාතියට අදාළ ජරා මරණය. හරිද? දේව වර්ගයට අදාළ ජරා මරණය. බ්‍රහ්ම ක්ෂේත්‍රයට අදාළ වෙච්ච ජරා මරණය. ඒ තත්ත්වයන් වලට අදාළ ජරා මරණ තත්ත්වයන් තමයි මෙතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිට්ඨිය ඇති කරගත යුතු පුද්ගලයෙක් පිළිබඳව පැහැදිලි කරන්නේ. පැහැදිලිද? තවත් සරල කරන්න ඔබට අවශ්‍යද? දැන් මනුෂ්‍ය ජරා වීමක් මරණ වීමක් දෙවියන්ගේ ජාතියක් මරණයක් ඒක වෙනස් වෙනවා. මනුෂ්‍ය වෙන්න දැන් මනුෂ්‍යයාගේ මරණය පින්වත්නි අපේ මරණය අපිට සිදුවෙන විදිහට නෙවෙයි දෙවි කෙනෙක්ගේ මරණයක් සිද්ධ වෙන්නේ. හැබැයි මේ යන භවගාමී ජීවිතය තුළදී මොන මට්ටමකටපත් උනත් මොන තත්ත්වයන් වල ඔබ ජීවත් වුණත් අනිවාර්යයෙන්ම ජරාවට සහ මරණයට ඔබට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවාමයි. ජරා මරණ වලට හේතුව පින්වත්නි ප්‍රතිසන්දියක් විදිහට නොදැක එයට හේතුව පුද්ගල භාවය යන తত্ত্বය පහළ වෙන්නට ඕන ඔබට. ඒ කියන්නේ අපි ජරාවට සහ මරණයට හේතුවක් විදිහට ප්‍රතිසන්දියක් ලබා ගැනීම විතරක් නෙවෙයි පින්වත්නි. ඒකට දැන් ඔබ ඔය වයසට ගියේ. ඔබ ඔය ලෙඩ වුණේ. ඔබට දැන් ඔය ඉඳගෙන ඉන්න තැන නැගිට ගන්න බැරි පින්වත්නි. ඒ විදිහට වෙලා තියෙන්නේ ඔය ශරීරයේ ප්‍රශ්නයක් නිසාම නෙවෙයි. පැහැදිලිද? ඔය ග්‍රහාපල නිසාම නෙවෙයි. එහෙම නැත්නම් ආහාර අරුබුදයක් නිසා නෙවෙයි. මේක ජාතිය කියන චේන් එකේ ජාතිය තියෙන කොටසේ මේ ජාතියේ තියෙන සැබෑ ස්වභාවයක් ඔය තියෙන්නේ. ඉතින් ඕක කොහොම තමයි? ඔය වයසට යනවා තමයි. ඒ ලෙඩවීම වෙනවා තමයි. ඒ අනිත්‍ය වීම වෙනවා තමයි. ඒ ජරාවට යෑම දි รา වටපත් වීම වෙනවා තමයි. ධනිස් සමාරුව හැදෙනවා තමයි. කොන්දේ අමාරුව හැදෙනවා තමයි. ඒක අපි උරුම කරගෙන ඉන්නේ. මේ ජාතියට විතරක් නෙමෙයි උරුම කරගෙන ඉන්නේ. ඔබට ඔබේ දුව පුතා නැති වෙනවා කියන එක මේ ජාතියට විතරක් නෙමෙයි උරුම කරගෙන ඉන්නේ. මුණුබුරා මිනිබිරි නැති වෙනවා කියන එක මේ ජාතියට විතරක් නෙවෙයි පින්වත් උරුම කරගෙන ඉන්නේ. ඒක මේ සංසාර ගමන තුලදී අනිවාර්යයෙන්ම ඔබ උරුම කරගෙන තියෙන එකක්. ඒ නිසා ජරා මරණ කියලා කියන්නේ දෙවියෙක් වුණත් බ්‍රහ්මයෙක් වුණත් මිනිසෙක් වුණත් කාම ලෝකේ හිටියත් රූප ලෝකේ හිටියත් අරූප ලෝකයේ තුල හිටියත් මේ හැම කෙනෙකුටම ජරා මරණ තත්ත්වය උරුමයි. ඒකයි කියන්නේ නිවන් දකින්න ඕන කියලා. ඒකයි කියන්නේ මේ නිස්සාරණීය වැඩක්. මේක තේරුමක් නැති දෙයක්. මේ අපි මේ යන ගමන තුලදී කිසිම අර්ථයක් නැති වැඩක් මේ කරන්නේ. ඒකයි පිටු දැන් මේ බලන්න ලෙඩ වෙලා. බලන්න ලෙඩ ඇඳට වැටුණායින් පස්සේ කොච්චර අමාරුවෙන් මිනිස්සු විඳවනවද?
මේ මට ඔබට පේන්න තියෙන தত্ত্বය. ලේ මාරු කරන්න කියලා කීපාරක් නුවරට බදුල්ලට කොළඹට අපි යනවද? මේක හැමදාම අපි කරනවා. ඔය වයසට යෑම, ඔය වාරු නැතිවීම ජීවිතේ හැමදාම අපි කරනවා. ඔය මුණුබුරා නැති වුනහම, ස්වාමියා නැති වුනහම, බිරිඳ නැති වුනහම අනේ අපොයි කියලා අඬන වේදනාව සංසාරේ හැමදාම කරනවා. ඒක මට ඔබට පේන්න තියෙන්නේ අපි වැහිලා ඉන්නේ පින්වත්නි. මට ඔබට පේන්න තියෙන්නේ මේ පටු කෝණයක විතරයි. මේ පේන්න තියෙන මනුෂ්‍ය ලෝකේ අපි මං අර නිතර මතක් කරන්නේ මේ ජීවත් වෙන්නේ අම්බලමක. මේ අම්බලම තුල ගොඩනගාගත් අන්තර් සම්බන්ධතා ඒ අම්බලම තුල විතරයි අපිට පේන්නේ. ලිඳක ඉන්න මැඩියෙකුට ලිඳ කොටස පේනවා වගේ මනුස්ස ජීවිතයේ දැන් මේ ඉන්න ඔබට මනුස්ස ජීවිතයේ ඔබේ දුව පුතා මුණුබුරා මිනිබිරි ඉන්න සමාජයේ ඥාති හිත මිත්‍රාදීන් ටික විතරයි පින්වත්නි පේන්නේ. ඔබට ගියාත්මේ ඔබ කොහොමද ඔහොම මනුස්සෙක් උනේ? කොහෙන්ද ඔබ ආවේ? කොයි ලෝකෙදද මේ ආවේ ඔබ? ඔබ මැරිලා ගිහිලා කොහෙද නැවත උත්පත්තිය ලබන්නේ? කොහෙටද යන්නේ ඔබ? ඔබ කොහෙන්ද ආවේ කියලා ඔබට මතක නැහැ. ඔබ කොහෙටද යන්නේ කියලා ඔබට ස්ථිරව කියන්න බෑ. බලන්න මොන තරම් අපි අසරණයිද මේ ජීවිතය තුලදී. මොන තරම් අසරණකමක්ද පින්වත්නි. ඒ නිසා මතක තියාගන්න මේ ජාතිය සහ මේ ජරාව කියන එක සංසාරයේ හැමදාම උරුම කරගෙන ඉන්නේ. මේ ජාතිය සහ ජරාව කියන එක බුදු කෙනෙක් හිටියත් නැතත් පින්වත්නි ස්ථීර වශයෙන්ම ලෝකයේ තුල පවතින ධර්මතාවයක්. ඔබගේ මේ යන භවගාමී ජීවිතය තුල යන ධර්මතාවයක්. මේක තේරුම් ගන්නෙ නෑ. මේක අවබෝධ කරගන්නෙ නෑ. මේක වැටහෙන්නේ නෑ. ඒ විතරක්ම නෙවෙයි මේකේ තියෙන භයානකකම. තේරුම් ගන්න නැති, වැටහෙන්නේ නැති, අවබෝධ කරගන්න නැති එක නෙවෙයි පින්වත්නි ගැටලුව. මේක තේරුම් අරගෙන මේ ආත්මේ ඔබට පුළුවන් මේකින් අත්මිදෙන්න. දැන් පුළුවන් පින්වත්නි ඔබට මේ தත්වෙන් දැන් පුළුවන් මේකින් අත්මිදෙන්න. දැන් පුළුවන් ඔබට පින්වත්නි මේ සඳහා උත්සාහ කරන්න. ඒකයි මේ වැඩසටහන් කරන්නේ. ඔය ජරාවෙන් මරණයෙන් දෙවියෙක් වුණත් ඔබට ගැලවෙන්න බෑ. මනුස්සයෙක් වුණත් ගැලවෙන්න බෑ. බ්‍රහ්මයෙක් වුණත් ගැලවෙන්න බෑ. රූපාවචර අරූපාවචර කාම ලෝක මොන තත්ත්වෙ හිටියද ඔබට ගැලවෙන්න බෑ. ඒකට ගැලවෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මේක මේ ආත්මේ කරන්න ওই ජරා මරණ වලින් ගැලවීම පින්වත් දැන් ඊළඟට මම ඔබට පැහැදිලි කරනවා මේක ඊළඟ දානෙන් පස්සේ නිරෝධය කරන්නේ කොහොමද කියන කොටස අනිවාර්යයෙන්ම බොහොම පැහැදිලිව සාකච්ඡා කරනවා. ඒ නිසා මේ වෙලාවේ බොහොම සරලව මතක තියාගන්න පින්වත්නි මේකෙන් ගැලවීමට අදාළ කොටස ඔබ ක්‍රියාත්මක කරන්න. එය ක්‍රියාත්මක නොකරන තාක්කල් මොනවා කතා කළත් කවුරු මේ පිළිබඳව සාකච්ඡා කරත් මොන කරුණු කාරණා දැනුම් මට්ටමක් ඔබට තිබ්බත් පින්වත්නි ඔබට අවශ්‍යතාවයක් වුමනාවක් නැත්තම් බෑ මෙතනින් ගැලවිලා යන්න. දුල්ලබංච මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුල්ලබෝ දුල්ලබෝ කන සංපත්ති සද්ධම්මෝ පරම දුල්ලබෝ. අපි ඒක පුංචි කාලේ කටපාඩම් කරා. කල්ලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් භව ලැබගන්නේ මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ සුදානනි කිම වීරිය නොකරන්නේ. පින්වත්නි මේකෙන් ගැලවෙන්න පුළුවන්. ජරාවෙන් සහ මරණයෙන් ගැලවෙන්න පුළුවන්. ජරාවෙන් සහ මරණයෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙද්දි ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ඒ මාර්ගය ඒ පැහැදිලි කිරීම සියල්ලම තියෙද්දි ඔබට මේ පැත්තෙන් උත්සාහය කියන එක නැත්තම් පින්වත්නි ඒකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ උත්සුක වෙන්න ඕන මේ ජරා මරණ தත්ත්වය අවබෝධ කරගන්න. ඒ උත්සුක වීම නැති තාක්කල් ඔබට මෙතනින් ගැලවෙන්න, මෙතනින් අත්මිදෙන්න, මෙතනින් නික්ම යන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ඒක අහුවෙච්ච, ඒක සාකච්ඡා කරන, ඒක දැනගත්ත අපි හරි වාසනාවන්තයි. මුලින් උදේ මම මතක් කළේ ඔබට පින්වත්නි මරණයෙන් ගැලවෙන්න මිනිස්සු කෝටි ගාණක් වියදම් කරලා සුඛ මරණ සංකල්පයට අදාළව මැරෙනවා. මැරිලා අයිස් පෙට්ටිවල තමන්ගේ ජීවිතේ නැති කරගෙන එහෙම ඉන්නවා. යම් දවසකද ලෝකේ මරණයෙන්
මිදීමේ මාවත හොයාගන්නේ එදාට මට පණ දෙන්න කියලා කෝටි ගාණක් මිනිස්සු ලෝයස් ළඟ අස්සම් කරලා අද මැරෙනවා. අදට තියෙන ඔබට ඕන නම් මැරෙන්න පුළුවන්. එහෙම ගිහලා මැරිලා කවදා හරි දවසක ලෝක හොයාගත්තාම මරණයෙන් පිබිදෙන විදිය ඔබට සර්ටිෆිකේට් අස්සම් කරලා මැරිලා යන්න පුළුවන්. එහෙම තියෙනවා. එහෙම අනන්ත අප්‍රමාණ ආයතන තියෙනවා ලෝකයේ තුල. ඒ නිසා එහෙම බෑ පින්වත්නි කවදාකවත් මේ තත්වයන්. මම ඔබට ඉස්සලා බොහොම පැහැදිලිව පැහැදිලි කළා වකුගඩු බද්ධ කරා කියලා, හෘදය බද්ධ කරා කියලා, එමෙතන ලේ සාම්පල් අවශ්‍ය ප්‍රමාණය දුන්නා කියලා. මේ මරණය කියන ධර්මතාවයෙන් ගැලවෙන්න බෑ පින්වත්නි. ඒක නෙවෙයි ක්‍රමවේදය. ඒක ලස්සන ක්‍රමවේදයක් බුදුරජාන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ඉඳලා අද දක්වාම මට ඔබට පැහැදිලි කරලා තියෙනවා. ඒ ක්‍රමවේදයේ ජරා මරණ දෙක ගැලවීම පිණිස අපිට අනුගමනය කරන්න පුළුවන්. ආය ඔබ අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකෝටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජකා. පින්වත්නි නොයෙක් ಜಾතිවල ඇවිද්දා කිසිම જાතියක ඉඳගෙන මේ ජරාවෙන් සහ මරණයෙන් සහ නැවත මේ පංචස්කන්ධය නැමැති ගෘහය සාධන තත්වෙන් අත්මිදෙන්න මට පුළුවන් උනේ නැහැ. ඒ ජරාව මරණය ආදී කොටගත් තත්වයන් උරුම වෙච්ච මේ පංචස්කන්ධය නැමැති ගෘහය සාධන වඩුවා මම හොයාගත්තා. නැවත මගේ පංචස්කන්ධය නැමැති ගෘහය හදන්නට මම අවස්ථාව ඔහුට දෙන්නේ නැහැ. කැලණි මණ්ඩල මම විනාශ කර දැම්මා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම උදාන වාක්‍ය. ඒ නිසා මට ඔබට පින්වත්නි පුළුවන් ජරාවෙන් සහ මරණයෙන් අත් මිදෙන්නට. පුළුවන් ජරාවෙන් සහ මරණයෙන් පින්වත්නි සියල්ලම නැවත ජරාවට මරණයටපත් වීම නැති කරන්න. ඒ සඳහා අවශ්‍යතාවයක් උවමනාවක් පැහැදිලිව තියෙන්නට ඕන. පැහැදිලිද දැන් කතා කරපු කාරණා කීපය? ගැටලු මොනාහරි තියෙනවද? කුමන හෝ ගැටලු මොනාහරි තියෙනවද? ජරා මරණයට හේතුව මම ඔබට වැඩිපුරම මට කියන්න උවමනාවක් තිබුණේ පින්වත්නි ජාතිපච්චා ජරා මරණං කියන තැනදී අවිජ්ජාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥාන විඥානපච්චා නාම රූපපච්චා ආදී වශයෙන් පැහැදිලි කරන හේතුඵල ධම න්‍යාය තියෙනවනේ. මේ හේතුඵල ධම න්‍යාය තුල පින්වත්නි ජාතිය කියන කාරණය මේක මේ උත්පත්තියේ තියෙන කාරණේ පින්වත් ඇතිතාකල් අපි අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවා, ජරාවටපත් වෙනවා. ඒ කාරණේ බොහොම පැහැදිලි. හැබැයි මෙතනදී පැහැදිලි කරන්න පින්වත්නි ඒ මේ ලඝු දෘෂ්ටි කෝණයක් නෙවෙයි. මෙතනදී පැහැදිලි කරන මහා පුලුල්ලෝ දෘෂ්ටි කෝණයක්. ඒක මම ඔබට පැහැදිලි කළා මහා නිධාන සූත්‍රයේදී බොහොම පැහැදිලි බුදුහාරෝ පැහැදිලි කරනවා. දේවත්හාය, මනුස්සත්හාය, භූතත්හාය මේ ඕනම තත්වයකදී උරුමයි. ඒක මනුෂ්‍යයාට විතරක් අපි දකින දෘෂ්ටි කෝණයෙන් ඔබ ඔහොම වයසට ගියාට, ඔබ ඔහොම පින්වත්නි ඇඟරැලි වැටුණාට, ඔබ ඔහොම දි รา පත් වීමක් ආදී සිද්ධ වුණාට පින්වත්නි ඕක ඔතනට විතරක් උරුම එකක් නෙවෙයි. ඕක ඕනෑම ආත්මයකට උරුමයි. ඒ නිසා අපිට දීර්ඝ කාලයකට පස්සේ තමයි මුණ ගැහෙන්නේ ඔය ජරා මරණ නිරෝධය කරන්න පුළුවන් අවස්ථාවක්. ඒක දැන් හම්බ වුණා. දැන් අපිට හම්බ වුණා. හැබැයි ඔබට තාම ජරාව මරණය නිරෝධ කිරීමට අවශ්‍යතාවයක් වමනාව නැත්නම් පින්වත්නි ජරා මරණය නිරෝධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා උත්සාහයක් ඇති කර ගන්නට අපිට ඒක කොහොමත් කරන්න පුළුවන්. අපිට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔබ උත්සාහ කරන මට්ටමටයි ඒ කාර්යය කරන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තියෙනවා පින්වත්නි පයින් යන්න අපි හිතමු නුවරට කියලා. හැබැයි නුවරට පයින් යන්න තියෙන කාලය පින්වත්නි බොහොම සීමිතයි. ඒ නිසා දැම්ම ගමන ආරම්භ කරන්න, අදම මේ ගමන ආරම්භ කරන්න. ඒ ගමන අදම ආරම්භ කළොත් එහෙම යම් මට්ටමකට ඔබට යා ගන්න පුළුවන් කමක් තියෙයි. සමහර විට ජීවිතය අවසන් වෙනකොට ඒ අදාළ ස්ථානයට, නුවර කියන ස්ථානයට ඔබට යා ගන්න බැරි වුණත් මගකට හරි යන්න පුළුවන්. ඊට පස්සේ එතනින් එහාට හරි යන්න පුළුවන්. ශරීර ශක්තියක් තියෙන ඇත්තෝ, ජීවිතයේ ආයුෂ තව බොහෝ තියෙන ඇත්තෝ පින්වත්නි එතනින් එහාට නුවර කියන ക്ഷേම භූමියටපත් වෙයි. හැබැයි කවදාකවත් නොයා මෙතනම කල්පනා කර කර ඔබ හිටියොත් එම් සසර දුකයි කියලා හැමදාම මෙතනමයි.
ඒ නිසා ඔබට යෝජනා කරන්නේ ඔබට උත්සාහ කරන්න කියලා කියන්නේ පින්වත්නි ඒ පොයින්ට් එකට ඒ ස්ථානයට අදාළ තැනට යන්න පුළුවන්. හැබැයි ඔබ නොයන තාක්කල් එක තැනමයි ඉන්නේ. ඒ නිසා උත්සාහ කරන්න මේ සම්මාදිට්ඨියේ හතරවෙනි කාරණය මේ පැහැදිලි කරන අද දවසේ මේ කාරණා හතරක් දැනට පැහැදිලි කළ අවසන් ඔය කාරණා හතර ක්‍රියාත්මක කරන්න ආන් ඔබට යා ගන්න පුළුවන්. සසර මොන විද්‍යාඥකයාටවත් බෑ මරණයෙන් ගැලවෙන්න. ඔය ක්ෂය වීම පින්වත්නි මොන මුදල් තිබුණත් බෑ. මොන නිලය ධනය තිබුණත් බෑ. අපිට පුළුවන් ඒ කාර්යය කරන්න. ඉතින් ඒ නිසා ඒ සඳහා උත්සුක වේවා. ඒ සඳහා අවබෝධ වේවා. ඒ සඳහා ඔබට උතුම් වූ ප්‍රඥාව පහළ වේවා. මේ ධහමේ වටිනාකම ඔබට අවබෝධ වේවා. ඒ තුලින් මේ භවය තුලදිම අපි පතන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධම වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඊළඟට දුක්ඛ නිරෝධය කියන සංකල්පය අපි කතා බහ කරනවා. ජරා මරණංච නිරෝධං පජානාති. ජරා මරණංච නිරෝධං පජානාති කියන්නේ මම ඔබට උදෑසන ඉඳලා පින්වත්නි පැහැදිලි කළා. ජරාව කියලා කියන්නේ මොකක්ද? මරණය කියන්නේ මොකක්ද? ජරාව සහ මරණය හමුවේ පුද්ගල ක්‍රියාකාරීත්වය ගොඩනගා ගන්නේ කොහොමද කියන කරුණු කාරණා ටික ඔබත් එක්ක සාකච්ඡා කළා. මේ මොහොතේ ජරාවත් මරණයත් නිරෝධ කරගන්න ක්‍රමවේදය පිළිබඳව තමයි දැන් කතා කරන්නේ. ජරා මරණ නිරෝධය පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ. ජරා මරණංච නිරෝධං පජානාති. පින්වත්නි, ජාතිය අපි මේ මනුෂ්‍ය භවයේ පිහිටලා මේ පිළිබඳව කතා කරනකොට ඔබ වයසට යන්නේ, ඔබට ජීවිතේ පින්වත්නි බොහෝ දේවල් අනිත්‍ය වෙලා යන්නේ, ඔබ ලෙඩ වෙන්නේ, මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ උත්පත්තිය ලැබපු නිසා. ඉපදුනේ නැත්තම් අපි වයසට යන්නේ නැහැ. බුදුදහමට අදාළව ඒ වගේම පින්වත්නි ඔබ කෙස් කැඩෙන්නේ නැහැ, ඇඟරැලි වැටෙන්නේ නැහැ. මේ සියල්ලක්ම සිද්ධ වුණේ, දුක් සහිත වූ මේ සියල්ලක්ම සිද්ධ වුණේ උත්පත්තිය නිසා වෙන්මයි. ඒ නිසා මේ දහමට අදාළව මේ කාරණා හතර පැහැදිලි කරනකොට තුන්වෙනි කාරණය තුලදී පුද්ගලයා පින්වත්නි සම්මා දිට්ඨියක් ඇති කරගන්න අවස්ථාවේදී ඒ පුද්ගලයා අවබෝධ කරගන්න මොකක්ද? ඒ කියන්නේ ඔබ සම්මා දිට්ඨියක් ඇති කරගන්නවා නම් ඔබ පින්වත්නි අවබෝධ කරගන්නවා මම ඉපදිච්ච නිසා තමයි, මේ ජාතිය නිසා තමයි මට යම් යම් අවස්ථාවන් වල මරණයට, ජරාවට පත්වීම සිද්ධ වෙන්නේ කියලා අවබෝධ කරගන්නවා. ඒක අවබෝධ කරගත්තයින් පස්සේ ඒ පුද්ගලයාට ජරාව සහ මරණය නිරුද්ධ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් අපි හැමෝටම පින්වත්නි අවශ්‍යතාවය බැඳිලා තියෙන්නේ මේ සංසාරෙත් එක්ක. සංසාරයේ පැවැත්මට තමයි අවශ්‍යතාවයන් හැදිලා තියෙන්නේ. මේ භවය තුල සැරිසැරීම පිණිස තමයි අවශ්‍යතාවයන් හැදිලා තියෙන්නේ. ඒ නිසා අපි ගෙවල් දොරවල් යාහන වාහන හරක බාන වතු පිටි ආදී කොටගත්ත ඒ මේ ලෝක පැවැත්මට අවශ්‍ය දේවල් ටික අපි උපයා ගන්නවා. ඊළඟට කිසි කෙනෙක් ලෞකිකත්වයට එක්ක උත්සාහ කරන්නේ නැහැ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන්න. මේක අවබෝධ කරගත්ත කෙනා, සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනා, එයා දකිනවා මිනිස්සෙක් වුණත්, දෙවියෙක් වුණත්, බ්‍රහ්මෙක් වුණත්, තිරිසනෙක් වුණත් පින්වත්නි ජරාව සහ මරණය අභිභවාගිය පුද්ගලයෙක් නෙවෙයි. එහෙනම් මේ අභිභවායම කරගන්න පුළුවන් කියලා අවබෝධ වෙච්ච කෙනා ඒක නිරුද්ධ කිරීම සඳහා වැඩ කටයුතු කරනවා. ජරා මරණං නිරෝධං පජානාති. ඒ නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ජරා මරණං නිරෝධං පටිපදානාති. පින්වත්නි, ජරා මරණ නිරුද්ධ කිරීම පිණිස පවතින ප්‍රතිපදාව, පිළිවෙල, ක්‍රමවේදය, මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පින්වත්නි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව ආදී වශයෙන් පුද්ගලයා ප්‍රවර්ධනය කරගන්නකොට, පුද්ගලයා විසින් සිද්ධ කරගන්නකොට වචනයෙන් සිද්ධ වෙන වැරදි ටික එයා සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඊළඟට යම් යම් දේවල් උපයාසපයා ගන්නකොට වැරදි ක්‍රියාවන් හරහා ඒවා උපයාසපයා ගන්නෙ නැහැ.
ඒ වගේම ඒ පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච පුද්ගලයා වායාමය ඇති කරගන්නවා උත්සාහ කරනවා. ඔබ දැන් ඔබ ජරා මරණ දුකින් මිදෙන්න නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ ප්‍රතිපදාවේ ගමන් කරන්න ඕන. මං උදේ මතක් කළා වගේ අපිට ප්‍රධාන අරමුණ පින්වත්නි කොළඹට යෑම නම් ප්‍රධාන අරමුණ කොළඹට යන පාරවල් හොය කොළඹට කොච්චර දුරයිද කියලා කල්පනා කර මග වියදම් ගැන කල්පනා කර හිටියා කියලා යැවෙන්නේ නැහැ. ඒ දේවල් කරන්න ඕන මග වියදම් ගැන යන පාරවල් ගැන අවබෝධයක් තියෙන්න ඕන. හැබැයි කොළඹ යන එක යන්න ඕන අපි. අන්න ඒ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි පින්වත්නි මතක තියාගන්න දුක්ඛ නිරෝධයටත් මරණය කියන ධර්මතාවයටත් එහෙම නැත්නම් පින්වත්නි ජරාවට සහ මරණයට කියන මේ දෙක නිෂේධනය කර ගැනීම පිණිස නැති කර ගැනීම පිණිස තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළ ප්‍රතිපත්ති ටික අපි ඊළඟ වැඩසටහන් වලදී මේ කටයුතු අවසන් වුණාට පස්සේ මේ කාරණා ටික අවසන් වුණාට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඊළඟ විස්තරය තුල පැහැදිලි කරන්නේ සම්පූර්ණ ගැඹුරින් ආර්ය අෂ්ටාංග මාර්ගය කතා කරනවා. නිසා දැනට දල වශයෙන් ඔබ අවබෝධ කරගන්න අපි උත්සාහ කරන්න ඕන නොකරපු කුසල් කරගන්න උත්සාහ කරන්න. ඔබට මගහැරිච්ච කුසල් මොනවාද තියෙන කල්පනා කරලා බලන්න. ඒ කරගන්න බැරි වෙච්ච කුසල් ටික පින්වත්නි කරන්න උත්සාහ කරන්න ඕන. දැනට කරගෙන යන අපි භාවනාදී කුසල කර්මයන් කරගෙන යනවා නම් ඒ කුසල කර්මයේ තව සංවර්ධනය කරගන්න ඔබ උත්සාහ කරන්න ඕන. මම විනාඩි 5ක් අද දවසේ භාවනාවක් කරනවා. මම හැමදාම විනාඩි 6ක් භාවනා කරනවා කියන කෙනා විනාඩි 10 15 20 දක්වා ඒ කටයුත්ත අකණ්ඩව කරගෙන යෑමට උත්සාහ කරන්න ඕන. ඔබට පින්වත්නි ගෙවල් දොරවල් හදාගන්න එක ඒක උත්සාහ කරලා අවශ්‍යයි බොහොම ලස්සනට ඒ කාර්යය ටික කරන්න. හැබැයි ගඩොල් කැටයක් කපා ගන්න බැරි වුණත් කමන්නේ අද දවසේ භාවනාවක් විනාඩි 5ක් 10ක් වඩා ගන්න ඕන. ඔබට පින්වත්නි එක කෑම වේලක් කා ගන්නට බැරි වුණත් කමන්නේ ඒ කෑම වේල අතහැරුණාට කමන්නේ මේ පැත්තෙන් විනාඩි 5ක් 10ක් හරි භාවනාවක් වඩා ගන්න ඕන. ඒ නිසා ලෞකික ලෝකය තුල ජීවත් වෙන මිනිස්සු උත්සාහ කරන්නේ ලෞකිකත්වයේ සන්තරපණය කර ගැනීමට විතරයි. හැබැයි ආධ්‍යාත්මික පැතිකඩ පිළිබඳ අවධානයක් යොමු කරන මිනිස්සු තමන් කරන කුසල් තව සංවර්ධනය කර ගන්න උත්සාහ කරනවා. ඊළඟට පින්වත්නි අපි කරන අකුසල් තියෙනවා. අපි අතින් සිද්ධ වෙන අපි සිදු කරන අකුසල් තත්වයන් තියෙනවා. අපි පන්සිල්ම ගත්තොත් ඒ පංචශීලයේ තුලදී අපි සිද්ධ කරන පාපක්‍රියාවන් තියෙනවා. ඒ දේවල් නොකර ඉන්න උත්සාහ කරන්න. ඒවා අවුරුදු 50ක් 60ක් තිස්සේ අපි සිද්ධ කළා වෙන්න පුළුවන්. දැනට සිද්ධ වෙනව වෙන්න පුළුවන්. ඒක ඔබේ හෘද සාක්ෂියෙන් ඇහුවාම පින්වත්නි ඒකට උත්තර දෙයි. ගැටලුවක් නැහැ. අනාගතයේ සිදුවෙච්ච දේවල් පිළිබඳව ගැටලුවක් නැහැ පින්වත්නි. හැබැයි අද ඔබ උත්සාහ කරන්න ඕන කුමක් පිණිසද? දැන් අදින් පස්සේ මම මේ කාර්ය කරන්නේ නැහැ. අදින් පස්සේ මේ වරද මගෙන් වෙන්නේ නැහැ. ඒ මට්ටමට පින්වත්නි ඔබ උත්සාහ කරන්න ඕන. අතීතං නානු සෝචන්ති නප්පජප්පන්ති නාගතං. ඉස්සර වෙච්ච දේවල් ගැටලුවක් නැහැ. ඒක මෙතන කවුරුත් බුද්ධත්වයේ අවබෝධ කරගත්ත කෙනෙක් මෙතන කවුරුත් නැහැ. නිර්වාණ අවබෝධයට පත්වෙච්ච කෙනෙක් කවුරුත් නැහැ. උතුම් අරහත් තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් මම හිතනවා විශ්වාස කරන කවුරුත් නැතුව ඇති. හැබැයි ඒ කෙනාගෙන් නොවිච්ච නිසා ඒ මට්ටමේ පාරිශුද්ධත්වයක් නිසා යම් මට්ටමේ ඔබ අතින් අකුසල් සිද්ධ වුණා වෙන්න පුළුවන් අනාගතේ ඉස්සර. හැබැයි ඒක අනාගතයට නොයවා ඔබ යම් මට්ටමකට පූර්ණේ කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ නිසා සම්මා වායාම ආදී මාර්ගයන් පින්වත්නි තව තවත් ඉස්සරහට කරගෙන යනවා නම් ආන්නේ ඒ පුද්ගලයාට පුළුවන්කමක් තියෙනවා අපි අර කතා කරන සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට වැඩ කටයුතු සිදු කර ගැනීමට. ඉතින් යම් ශ්‍රාවකයෙකු සෝතාපන්න මාර්ගයට ප්‍රවේශ වෙනවාද ඉන් ක්‍රමිකව සෝතාපන්න මාර්ගයට ප්‍රවේශ වීමට අදාළ සම්මා දිට්ඨිය පින්වත්නි ඇති වෙන්නේ එහෙම තමයි. ඒ සෝවහන් සකු르දාගාමි අනාගාමී කියන මාර්ගයන් වලට ප්‍රවේශ වෙච්ච මිනිස්සු ඒ මිනිස්සු සම්මා දිට්ඨිය තමයි මූලික වශයෙන් පින්වත්නි ඒ මිනිසුන්ගේ ඒ ප්‍රතිපදාවට ශක්තියක් සවියක් වෙන්නේ. ඒ ශක්තිය සවිය ඇතිවීම පිණිස ඔබට පින්වත්නි ඔය කියන කරුණු කාරණා පිළිබඳව පරිපූර්ණව අවබෝධය
ඇති කරගන්න ඕන. ඉතින් එහෙම ඇති කරගන්න කෙනා මම අර උදේ මතක් කරපු ඵල සම්මා දිට්ඨියටපත් වෙනවා. ඵල සම්මා දිට්ඨියටපත් වුණාට පස්සේ මේ පංචස්කන්ධයේ පිළිබඳව පින්වත්නි ඇල්මක් හෝ ගැටීමක් ඒ පුද්ගලයා ඇති කරගන්නේ නැහැ. මේ දරාගෙන ඉන්න පංචස්කන්ධය පිළිබඳව ඒ කියන්නේ මේ නාන්නේ නැතුව කන්නේ බොන්නේ නැතුව පෙරේතය වගේ ඉන්නවා කියන සංකල්පය නෙවෙයි මේ පැහැදිලි කරන්නේ. මේ පංචස්කන්ධයේ මෙහෙම නේද හැදිලා තියෙන්නේ. මේ පංචස්කන්ධයේ මොන මොන තත්ත්වයන් වලට ගියා මට දුක නේද මේ පංචස්කන්ධෙන් හම්බ වෙන්නේ. මාව මේ ආත්මෙත් වයසට යන එක බඩ මේ දුක්ඛස්කන්ධයන් මට මගේ ජීවිතේට සමීප වෙන එක මේ පංචස්කන්ධයෙන් නේද හම්බ වෙන්නේ කියලා ඒ පුද්ගලයා පින්වත්නි මේ පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් ඇති කරගන්නවා. ඒ ඇති කර ගැනීමත් එක්ක මේ පංචස්කන්ධය පිළිබඳව කිසිම ඇලීමක් හෝ ගැටීමක් ඒ පුද්ගලයා ඇති කරගන්නේ නැහැ. ඒ නොඇල්ම සහ නොගැටීම කියන සාධක දෙක පින්වත්නි ඔබට මහ විශාල අවස්ථාවක් සම්පාදනය කරලා දෙනවා ආධ්‍යාත්මික తত্ত্বය ස්ථාවර කර ගැනීම පිණිස. එතකොට තමයි උවමනාවක් ඇති වෙන්නේ පුද්ගලයාට නිවන් දකින්න. මට නිවන් දකින්න ඕන කියලා උවමනාවක් අවශ්‍යතාවයක් මේ ඇයි වැඩක් නැහැ නේ පින්වත්නි මේ පංචස්කන්ධය සංතරපණය කරලා. මේ පංචස්කන්ධය ඔබට දුකක්ම නම් ගෙනල්ලා දෙන්නේ. මේ පංචස්කන්ධයේ තියෙන තාකල් ඔබ වේදනාවෙන් නම් ඉන්නේ. මේ පංචස්කන්ධ සමග බාහිර සමාජයේ මගේ පුතා, මගේ දුව, මගේ බිරිඳ, මගේ ස්වාමියා කියලා අපි මම ආයනෙන් අල්ලගත්තාට ඒ ඇත්තන්ගේ පංචස්කන්ධයත් ඒ විදිහේ මේ තත්වයක් නම් තියෙන්නේ පින්වත්නි. ඒ පිළිබඳව අවබෝධ කරගත්ත මිනිස්සයා ආය ඒක පිළිබඳව ඇල්මක් ඇති කරගන්නේ. මේක වැඩක් නෑ කියලා නිෂේධනය කරනවා. ඒක ඉවත් කරලා දානවා. ඒක එපා කියලා කියනවා. ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකත් එක්කම පින්වත්නි රාගානුසය, පටිඝානුසය, අස්මිමානය කියලා කියන්නේ පින්වත්නි මම කියන මම කියන ඒ දෘෂ්ටිය පින්වත්නි අවිද්‍යාවත් එක්ක සියල්ලම දුරින්ම දුරු කරනවා. මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන ඒ සියල්ලක්ම දුරින්ම දුරු කරලා පින්වත්නි මේ එළිය පරිබාහිර සමාජයන් තුළ එන මගේ අම්මාගෙන් මගේ බිරිඳගෙන් මගේ ස්වාමියාගෙන් කියලා අපි අල්ලගෙන ඉන්න ඒ මට්ටම් වලින් එන සියලු දේවල්ද පින්වත්නි ඊට පස්සේ අයින් කරලා දානවා. මේකේ තේරුමක් නෑ නේද? මේකේ වටිනාකමක් නෑ නේද කියලා පින්වත්නි ඒ සියල්ලම මම මගේ කියන සංකල්පයන් සියල්ලම පින්වත්නි ඉවත් කරනවා. ඊට පස්සේ විද්‍යාව උපදවා ගන්නවා. විද්‍යාව ඒ කියන්නේ මේ සම්මාදිට්ඨිය කියන සංකල්පය පින්වත්නි ඇති කර ගන්නවා. ඒකත් එක්කම හේතුඵල න්‍යායත් එක්ක නැවත පුද්ගලයාට උත්පත්තිය ලැබීමට අදාළ වන කාරණයන් ඒ ඇත්තෝ ඉෂ්ට සිද්ධ කරන්නේ නැහැ. ditta ධම්ම වේදිනීයවම මේ භවය තුලදිම දැම්මම පින්වත්නි. ditta ධම්ම වේදිනීයව මේ භවය තුලදිම පින්වත්නි දුක්ඛ කෙලවර කර ගැනීම ආරම්භ කරන පුද්ගලයා. මේ සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනා මේ භවය තුලදිම දුක කෙලවර කර ගන්නවා. එයාට කවුරු මැරුණත් කවුරු නැති වුණත් කිසි ප්‍රශ්නයක් නෑ. එයා උත්සාහ කරනවා. එයා දකිනවා අනේ මේකේ තේරුමක් නෑනේ. මේ පංචස්කන්ධයන් වල ස්වභාවයනේ මේක නේද? මමද මරණයටපත් වෙනව නේද? මගේ ස්වාමියා එහෙනම් මරණයටපත් වෙච්ච කර්මයක් නෙවෙයි කියන සංකල්පයෙන් පින්වත්නි ඒ සියල්ලක්ම ඒ පුද්ගලයා දරා ගන්නවා. ඒ නිසා ඔබට යෝජනා කරනවා ditta ධම්ම වේදනීයවම දුක නැති කරන්න පින්වත්නි පිරිසිදු දැක්මක් නිවන පිළිබඳව ඇති කර ගැනීමට අපි සම්මා දිට්ඨිය ඔන්න ඔය කියපු කාරණා විදිහට ඇති කර ගන්නට අවශ්‍යතාවයක් උවමනාවක් පවතිනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශ වෙච්ච ඇත්තෝ දුක සහ එහෙම නැත්නම් ජාතිය සහ ඊළඟට අනිකුත් තත්වයන් පැහැදිලි කරපු තත්වයන් අවබෝධ කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය හරහා උතුම් නිවන් පිණිසම ඒ පුද්ගලයා වැඩ කටයුතු කරගනු ලබනවා කියලා මේ සූත්‍රයට අදාළව සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනු ලබනවා. නිසා ඔබ උත්සාහ කරන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල 1 2 3 ආදී වශයෙන් යම් කරුණු කාරණා අධ්‍යයනය කරන්ට දහම් දැනුම හදා ගන්නට ඔබ උත්සාහ කරන්න ඕන, උනන්දු වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඔබට පුළුවන්කමක් තියෙන්නේ මේ සම්මාදිට්ඨිය සූත්‍රයට අදාළව සම්මාදිට්ඨිය
ඇති කර ගැනීමට කරුණාකාරණා සම්පාදනය කර දෙන්න. මම හිතන්නේ ඔබට අද මේ සූත්‍ර විග්‍රහය මෙතකින් නිමාවටපත් කරනවා. ඔය ජරා මරණ කියන දෙක තමයි මම ඔය ඔබට පැහැදිලි කරන්නට යෙදුනේ. මොකද දැන් පුංචි විවේකයක් දැන් දෙනවා. ඉතින් පස්සේ අපි භාවනාව සිදු කරලා වැඩසටහන අපි නිමාවටපත් කරනවා. ඉතින් මේ අවබෝධය තව තවත් ප්‍රවර්ධනය කරගෙන ඔබ හැමෝටම දහම් දැනුම ඇති කරගෙන ප්‍රඥාව ඇති කරගෙන මේ සම්මා දිට්ඨිය තුල තියෙන උත්තරීතරත්වය අවබෝධ කරගෙන උතුම් නිවන් මාවත මේ භවය තුලදී සාධනය කර ගැනීම පිණිස මට ඔබට මේ සම්මා දිට්ඨික සූත්‍රය උපනිශ්‍රයම වේවා කියලා අපි